ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් කොළඹින් පිටත ඉදිවන දැවැන්තම සහ නවීනතම ප්‍රවාහන මධ්‍යස්ථානය අනුරාධපුර පූජනීය නගරයේ ඉදිවෙමින් තිබෙනවා. අනුරාධපුරය දසදහස් ගණනක් දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට සහ ගෞරවයට පාත්‍ර වන සංස්කෘතිකමය වටිනාකමකින් යුත් පෞරාණික සහ ඓතිහාසික නගරයක්. නමුත් අද වනතුරු දශක ගණනාවක් පුරා අනුරාධපුර නගරයේ පැවතියේ විසිරුණු ස්වභාවයක්. එකී ප්‍රවාහන ක්ෂේත්‍රයේ හඳුනාගත් අකාර්යක්ෂමතාවයන්ට පිළියම් වශයෙන් කෙටිකාලීන සහ දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් යෝජනා වුණා. ඒ අනුව 2016 වසරේදී අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීමට යෝජනා වනවා. පසුගිය වසර කිහිපය තුළ ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරත්වයේ මත මෙහි ඉදිකිරීම් අතරමඟ නතර වුණා. නමුත් වත්මන් රජයේ උපාය මාර්ගික නගර සැලැස්මට අනුව මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරුණා. එළඹෙන පොසොන් පොහොය මුල් කරගනිමින් මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 2144ක පිරිවැයක් යටතේ සිදු කරන මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සියලු සංවර්ධන කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. මේ සඳහා වන පිරිවැය දරනු ලබන්නේ ප්‍රංශ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා රජය විසින්. අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පල ඒකාබද්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වෙනවා. ආරක්ෂිත ගුවන් පාලමකින් එම ස්ථාන දෙක යා කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිවන මෙම නව දක්ෂිණ ප්‍රවාහන මධ්‍යස්ථානය ටච් ඇන්ඩ් ගෝ ක්‍රමවේදය ඇතුළු අනුරාධපුර නගරයට පැමිණෙන සහ පිටවන බස් රථ සඳහා නව බස් පර්යන්ත දෙකකින් සමන්විත වෙනවා. ඊට අමතරව විදුලි පඩිපෙළ, නවාතැන් පහසුකම්, ආපනශාලා, බැංකු සහ තැපැල් පහසුකම් මෙහි අන්තර්ගත වෙනවා. අති නවීන දෙමහල් ගොඩනැගිල්ලකින් යුත් දුම්රිය ස්ථානයේ ඉහළ මහල මගීන්ට විවේක ගැනීමට සහ නවාතැන් ගැනීමට සුදුසු කාමර කිහිපයකින් සමන්විත වෙනවා. බස් නැවතුම්පලේ ඉහළ මහල වෙන්වන්නේ වාණිජ කටයුතු සඳහා. සාමාන්‍ය මගී ජනතාවටත් විදේශිකයන්ටත් ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි මෝටර රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ පාපැදි සඳහා ආරක්ෂිත ගාල්ද මෙහි සැලසුම් කර තිබෙනවා. නුදුරු අනාගතයේදීම ජනතා අයිතියට පත්වන අනුරාධපුර පූජනීය නගරයේ ඉදිවන මෙම දැවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සියලු ප්‍රවාහන සේවාවන් එකම ස්ථානයකට කේන්ද්‍රගත කරමින් ඉදිවන හුදෙක් ගොඩනැගිල්ලකට එහා ගිය ජනතාවගේ කාලය ශ්‍රමය ඉතිරි කරවන වඩාත් සුවදායක අනාගත ආයෝජනයක්.